මේ තියෙන්නේ අපේ කුරුණෑගල පදවියේ මිසම් 6-7ක අපි දුන්නු පණිවිඩෙත් එක්කලා පියතුමන්ලා සදහවතුන්ගේ සහායත් එක්කලා අපිට එකතු කරලා දුන්නු ඇඳුම් පැළඳුම් ගොඩක්. ඉතින් මේ දේවල් අවශ්‍ය කරන අයට අපිට දෙන්න පුළුවන්. සමහර තැන්වලදී අපිට කතා කරද්දි මෙහෙම ඇඳුම් දෙන්න පුළුවන් කියද්දි සමහර පියතුමන්ලා සහ සමහරු ආවා දුන්නාම බෙදා ගන්න තමයි අමාරු ඔයගේ ප්‍රශ්න ඇහුවා. ඉතින් ඇත්තටම අපි එහෙම ඔය ගෙනල්ලා ආම්බෙච්ච වලට ඔය ගෙනල්ලා දෙන්නේ නැහැ. නමුත් ඒක අපි මගේ ආයතනයේ ජනසිත ආයතනයේ මගේ ස්ටාෆ් එක ලොකු මහන්සියක් දරනවා මේ ඇඳුම් වෙන වෙනමම වෙන් කරන්න. ඔබට පේනවා ඇති. උදාහරණයක් විදිහට ගත්තොත් මේ විදිහට හැම එකක්ම වෙන වෙනමම පිළිවෙලකට කවර් එක දාලා ඒ දෙක ගහලම තියෙන. ඒකට දැන් මම උදාහරණයක් විදිහට ගත්තොත් මේක large පිරිමි කෙනෙක්ගේ large t-shirt එකක් සහ bottom එකක්. ඉතින් එතකොට ආයේ මේවා දිග ඇර අමුතු විදිහට හොයාගන්න දෙයක් නැහැ. මොකද ජනසිත ආයතනයක් විදිහට අතන අපේ මගේ ස්ටාෆ් එක ලොකු කැපකිරීමක් කරනවා. දැන් දවස් ගාණක් රැලි වෙනකම් මේ දේවල් වෙන් කර මොකද අපේ අසරණ වෙලා ඉන්නේ මොකුත් නොතිබුණු කාත් කවුරුත් නැති පිරිසක් නෙමෙයි. හදිසි ආපදාවක් නිසා අසරණ වෙච්ච පිරිසක්. ඉතින් ඒ අයව අපි දක්වන ඒ ගෞරවය දැක්විය යුතුයි. ඒක නිසාමයි ආයතනයක විතර අපි මෙහෙම මහන්සි වෙලා ඒ අයගේ අතට මේ දෙන ඇඳුම පිළිවෙලකට අපි දෙන්නට උත්සාහ කරන්නේ. ඉතින් මේ විදිහට වෙන වෙනම හැම එකක්ම අපි වෙන් කරනවා. ඒ කාර්යය තමයි මේ ජනසිත ආයතනයේ මගේ ස්ටාෆ් එක කරගෙන යන්නේ. ඉතින් ආරාධනා කරනවා කොයිම් හෝ තැනකට මේ විදිහට ඇඳුම් ප්‍රමාණයක් අවශ්‍ය නම් ජනසිත ආයතනය අපිව දැනුවත් කරන්න. ඇති වෙන ඇඳුම් තියෙනවා මම හිතන විදිහට. ඉතින් මේ දේවල් අපිට පුළුවන් ආකාරයෙන් මේ විදිහට පිළිවෙලටම ඔබේ අතට ලැබෙන්න සලස්වන්නම්. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මගේ ස්ටාෆ් එකේ මේ වෙනස මහන්සි වෙන හැම කෙනෙක්ටම. ඒ අය ලොකු කැපකිරීමක් කරලා දැන් රැයවල් 2-3ක්ම කැප කරගෙන මේ කරන වැඩේට. ඉතින් මේ පණිවිඩය තමයි ඔබට දෙන්නට ඕනේ. මොකද අපි මේ දේ ඉතාමත් ලස්සනට පිළිවෙලකටම අපේම ජනතාවට ලබා දෙන්න තමයි හැම මහන්සියක්ම හැම වෙනසක්ම දරන්නේ. ඉතින් ස්තුතියි. ජස් බීටයි.